දේව වචනේ පැහැදිලිව අපට අනතුරු ඇඟවීමක් දී සම්පූර්ණ ලෝකයේ දුෂ්ටයාගේ පාලනය යටතේ බව. සතන් ඔබට කියන විශාලතම බොරුව මොකක්ද? එනම් තවමත් කාලය තියෙනවා කියන එකයි. ඔයාට පසු ඒක හදාගන්න පුළුවන්. දැන් ඉක්මනට කරන්න ඕනේ. ලෝකයේ අපිව එකවරම ආපසට අදින්නේ නැහැ. ඒ නිසා අපි පහසුවෙන් වංචා වෙලා යනවා. දෛනික භාවනා ඔවුන්ගේ අවසානයේ විනාශයයි, ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ බඩයි, ඔවුන්ගේ ගෞරවය ඔවුන්ගේ ලැජ්ජාව තුලයි, ඔවුන්ගේ සිතවිලි පෘථිවි දේවල් මතයි. පිලිප්පියන් 3 වචනය 19. මෙම ගැඹුරු වචන හරහා අපොස්තුල පවුල තුලින් ඉතා පැහැදිලිව පැහැදිලි කරන්නේ තමන්ගේ ජීවිතයේ දෙවියන්ගේ වචනීය පදනම මත ඉදිකිරීම වෙනුවට තමන්ගේ ස්වකීය ආශා සහ ලෝකීය සිතවිලි වලට දාසත්වයේ ලබා ගන්නා අයගේ තත්ත්වයයි. පවුල දුකෙන් පවසන්නේ ඔවුන්ගේ ජීවිතයේ අරමුණ සහ ඔවුන්ගේ හැසිරීම දෙවියන් වටා නොව තමන්ගේම කැමැත්තන් සහ ලෝකීය ආශා වටා මධ්‍යස්ථ වී ඇති බවයි. දෙවියන්ගේ වචනය අනතුරුවංග වන්නේ ඔවුන්ගේ අවසානීය විනාශය බවයි. එහෙත් ලෝකයේ වංචාවෙන් ඔවුන්ගේ ඇස් වැසී ඇති නිසා තමන් යන මාර්ගය විනාශයට යන බව නොදැන ඔවුන් දිගටම ජීවත් වෙයි. ලෝකයේ ඇති සියල්ල, ශරීරයේ ආශාව, ඇස්වල ආශාව සහ ජීවිතයේ අහංකාරය පියාගෙන් නොව ලෝකයෙන්ම උදා වී ඇත. මෙම දේවල් පෞව්‍ය සහ ලෝකීය දේපලවලට ඇති ආශාව මෘදු ලෙස පෙන්වමින් ඒව තුළ සොයාගන්නා සතුට සැබෑ සතුටක් බව විශ්වාස කරවයි. එබැවින් දෙවියන්ගේ වචනය පැහැදිලිව අපට අනතුරු වංගවන්නේ සම්පූර්ණ ලෝකයේ දුෂ්ටයාගේ පාලනය යටතේ බවයි. එයින්මයි දෙවියන්ගේ වචනය අපට උපදෙස් දෙනවා ලෝකයේ හෝ ලෝකයේ දේවල් හෝ ආදරය නොකරන්න. මෙම ලෝකීය ආශා අපට දෙවියන් වහන්සේට ආසන්න වීමට බාධා කරමින් දෙවියන් වහන්සේ පසුබැසීමට ලක් කර ලෝකයේ ඉදිරියට ගෙනෙයි. සතන් ඔබට කියන විශාලම බොරු කුමක්ද? එනම් තවමත් කාලය තියෙනවා. ඔබට පසුව ඒක හදාගන්න පුළුවන්. දැන් ඉක්මනක් කරන්න ඕනේ නෑ. ලෝකයේ අපව එකවරම ආපසු ඇදගෙන යන්නේ නැහැ. ඒ නිසා අපිට පහසුවෙන් වංචා වෙන්න පුළුවන්. ලෝකයේ පළමුව අපේ සිතිවිලි හා මනස තුළට ඇතුළු වෙනවා. ඊට පස්සේ ඒ අපට සිතන්න දෙන හැම දෙයක්ම අපේ ආශා බවට පත් කරයි. ඒ ආශාවන් පසුව අපේ පුරුදු බවට පත් වෙයි. අවසානයේ අපි ලෝකයේ බැඳීමකට යටත් වෙමු. අවසානයේදී අපේ ජීවිතය දෙවියන් වහන්සේ, දෙවියන්ගේ දේවල් සහ ආත්මීය කරුණු නොසලකා හැරෙන ජීවිතයක් වෙයි. එම නිසා බොහෝ වෙලාවට අපිට ප්‍රාර්ථනා කරන්න, ශාස්ත්‍රය කියවන්න හෝ සමහර වෙලාවට පූජාවට සහභාගී වීමටවත් කාලය නැති වෙලා තියෙනවා කියලා දැනෙන්න පුළුවන්. අපේ මනස පාලනය වෙන්නේ ශුද්ධිය වෙනුවට ලෝකීය සුවපහසුකම්, ලෝකීය තත්ත්වය සහ කොහොම හරි මුදල් උපයා ගැනීමේ ආශාව නිසායි. දෙවියන් වහන්සේගේ ප්‍රශ්න අද අප වෙත එන්නේ මෙහෙමයි. ඔබට ඇත්තටම දෙවියන් වහන්සේට ආදරෙයිද නැත්නම් ලෝකයටද ආදරෙයි? ඔබ තවමත් හිතනවද මට පසුව මේක හදාගන්න පුළුවන් කියලා? නැත්නම් අදම දෙවියන්ගේ වචනය අනුව ඔබවම වෙනස් කරගන්න සූදානම්ද? සත්‍යයෙන් වංචිත දුෂ්ට මනසක් ඇති මිනිසුන්ගේ අර්ථහීන වාද විවාද ඔවුන් හිතන්නේ ආත්මිකත්වය කියන්නේ ලාභයක් ලබා ගන්න ක්‍රමයක් කියලා. එවන් අයගින් ඔබව වෙන් කරගන්න. 1 තිමෝතියෝ 6 පදය 5. පිළිසඳරි ස්වාමී ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ ශුද්ධ ආත්මයන්ගේ සංගමය ඔබ සමග වේවා. ආමීන්.